බලාපල විග්‍රහය යටතේ අද කතා කරන්නේ මිථුන ලග්නය ගැන. මිථුන ලග්නය හිමියන්ගේ මේ වසර ආරම්භයේදී සෙනසුරු 10 වැන්නේ ගෝචර වෙනවා. ගුරු වක්‍ර වෙලා යෙදෙනවා ලග්නගත. රවි කුජ සිකුරු බුධ 7 වැන්නේ යෝගයක් නිර්මාණය කරනවා. කේතු 3 වැන්නේ රාහු 9 වැන්නේ ගමන් කරනවා. සඳු තැන්පත් වෙන්නේ 12 වැන්නේ. පහුගිය වසර ගත්තොත් ගුරු මිථුන ලග්නගතව ගෝචර වීම නිසා යහපත් කාලයක් අනිවාර්යෙන් පැවතුණා. මිථුන ලග්නයෙන් ගුරු తాවකාලිකව ගිය වසරේ අවසාන ඒ කියන්නේ ඔක්තෝබර් 31 විතර මිථුන ලග්නයෙන් කටගෙන මාරු වෙලා වක්‍ර වෙලා නැවත මිථුන ලග්නගතව සිටිනවා. ගුරු ග්‍රහයා නිවෘත වෙන්නේ මේ වසරේ මාර්තු කියන්නේ 2026 මාර්තු අවසානයේ වගේ. එතෙන් සිට නිවෘත කියන්නේ ඍජු ගමනේ යෙදিলা ජූනි මාස නැවත ලග්නයෙන් ඉවත්ව ගොස් දෙවන්නට පැමිණෙනවා. මේ වක්‍ර වෙන ගුරු ග්‍රහයා නිවෘත වීමේදී විශේෂිත සිදුවීම් සිදුවේ හැකි ඔබගේ ලග්නය ආශ්‍රිත කරුණු සම්බන්ධව. සෙනසුරු 10 වෙනිදා ගෝචර වෙන්නේ දැන් වසරකට පමණ සිට. මේ නිසා අනිවාර්යෙන් රැකියා ස්ථානවල යම් ගැටලුකාරී තත්ත්ව නිර්මාණය වීමට බොහෝ දුරට පසුබිම සැලසෙනවා. නමුත් ගුරු ලග්නගතව සිටීම නිසා යම් බලවත් බවක් පෙන්වනවා හේතුව ගුරු ලග්නයට දිබ්බලයි. අපි බලමු මේකේ පලාඵල. අධ්‍යාපනය ගත්තොත් උසස් අධ්‍යාපනය ලබන අයට යම් අපහසුතාවක් ඇති කරන හේතු සෙනසුරු පූර්ණ වශයෙන් 10 වෙනිදා සිට 4 වෙනිදා දැකීම නිසා. නමුත් මේවා මැඩ පවත්වා ගන්න පුළුවන් උත්සාහය මත. රැකියාව සම්බන්ධව සැලකීමේදී වසර මුල භාගයේ සෙනසුරු 10 වෙනිදා ගෝචර වීම නිසා රැකියාව සම්බන්ධ අනිවාර්යෙන් යම් ගැටලුකාරී තත්ත්ව නිර්මාණය විය හැකියි. දැන් මෙතනදී ගුරු දෙවැන්නට මාරු වෙනවා. ජූනි මාසෙ සිට විට ගුරුට සම්පූර්ණයෙන් දෘෂ්ටි වෙනවා 10 වැන්න. මෙතෙන් සිට ඔක්තෝබර් දක්වා 10 වැන්න වෙන කියන්නේ එහෙම නැත්නම් කර්මස්ථානයේ සම්බන්ධ ප්‍රධාන සිදුවීම් සිදුවිය හැකියි. රැකියාවල බාධා තිබුණා නම් ඒවා ඉවත් වී යෑම ස්ථාවර වීම ආයම් දියුණුවක් අපේක්ෂා කළ හැකියි. විශේෂයෙන් ඔබට ගුරුගේ හෝ සෙනසුරුගේ මාදසාන්තර දසා පවතිනවා නම් අපි විවාහය ලැබුවොත් පහුගිය වසරේ ගුරු ලග්නගතව ගමන් කිරීම නිසා විවාහය සම්බන්ධ සුබවාදී තත්ත්වයක් පැවතුණා. දැන් ඔබගේ 10 වෙනි සෙනසුරු ගමන් කරනවා කියන්නේ 7 වෙනි සෙනසුරට පූර්ණ දෘෂ්ටි වෙනවා. ජූනි වලින් පසු 7 වෙනිට තිබ්බ ගුරුගේ දෘෂ්ටි ඉවත්ව යනවා. ගුරු යනවා දෙවැන්නට. එවිට සෙනසුරුට පමණයි සම්පූර්ණයෙන් 7 වෙනි දකින්න. කියන්නේ 7 වෙනි වෙන්නේ. මෙහිදී යම් යම් ගැටලු ඇති විය හැකි. විශේෂයෙන් උපන් වෙලාවේ විවාහ සම්බන්ධ දුර්වලතා තියෙන අයට. වසරේ මුල් භාගය තුල ගුරුට පස්සේ යන පේන නිසා ප්‍රේම සම්බන්ධතා විවාහ අපේක්ෂකයට සුබදායකයි. වසරේ පළමු භාගය තුල මේ සම්බන්ධ කටයුතු ස්ථාවර කරගත හැකියි. ජූනි මාසයෙන් පසු ගුරු දෙවැන්නට පැමිණෙනකොට ඒක පෞල් ජීවිතය සම්බන්ධයට විශේෂයෙන් යහපත් වෙනවා. පෞල් ජීවිතයේ ගැටලු තිබ්බනම් ඒවා निराकरणය කරගන්න අවස්ථාව සැලසෙනවා. ව්‍යාපාර සැලකීමේදී ව්‍යාපාරවල නිරත වන අයට කල්පනාකාරී විය යුතු කාලයක්. විශේෂයෙන් මුදල් ආයෝජනය සම්බන්ධ සැලකීමෙන් කටයුතු කළ යුතුයි. ජූනි වලින් පසු ගුරු දෙවැන්නට පැමිණෙන නිසා තැන්පත් ධනය වර්ධනය කරගත හැකියි. ජූනි වලින් පසු ආදේශී ධන ලාභ පෙන්눔 කරනවා. තැන්පත් ධනය වර්ධනය වෙනවා. ගුරු ලග්නගතව ගමන් කරන කාලය තුල විදේශ ගමන් සඳහා යහපත් වාතාවරණයක් දක්වනවා. කියන්නේ වසරේ පළමු භාගය තුල. දැන් අපි සෞඛ්‍යය ගත්තොත් ඔබගේ සෞඛ්‍ය සම්බන්ධ යම් ගැටලු පැවතුණා නම් ජූනි වලින් පසු ඒවා निराකරණය කිරීමට හැකියාව ලැබෙනවා. ඊට අමතරව සතුරු කරදර පැවතුණා නම් ඒවත් निराකරණය කර ගැනීමට හැකියාව ලැබෙනවා. මැඩලීමට හැකියාව ලැබෙනවා. ජූනි වලින් පසු වාසස්ථාන සම්බන්ධ සැලකීමේදී සෙනසුරු 10 වෙනි සිටීම නිසා ඉඩම් නිවාස සහ වාහන සම්බන්ධ යම් ගැටලු ඇති විය හැකියි. ඊට අමතරව නිවසේ යම් අසහනකාරී පසුබිම් නිර්මාණය විය හැකියි. එක කෙනාගේ කේන්ද්‍ර මත තීරණය වෙන එක. මේකට හේතුව 4 වෙනි සම්පූර්ණයෙන් සෙනසුරු දකින්නවා සප්තම දෘෂ්ටිය. ජූනි 22 සිට අගෝස්තු 4 දක්වා කාලය තුල අඟහරු ග්‍රහයා 12 වෙනි ගෝචර වීම නිසා ඉහළ වියදම් ඇති විය හැකි. හේතුව ඔබගේ 12 වෙනි සෙනසුරු විසින් දකින්න නිසා. ඒ නිසා මේ සම්බන්ධව කල්පනාකාරී විය යුතුයි. අඟහරු 12 ගමන් කිරීමට අමතරව අඟහරු ගමන් කරන්නේ සෙනසුරුගේ දෘෂ්ටියත් සහිතව. ඒ නිසා 12 වෙනි සම්බන්ධ කරුණු වලදී තා පරිවේශම් විය යුතුයි. මේ කාලය තුල අධිසිය අනතුරු හා ධන හානි වීම ඉහළ වියදම් අලාභ සිදු විය හැකියි.